නැවත නැවතත් අපගේ වැරදි වලින් ඉගෙන ගැනීමටත් අපගේ අනාගතය අපගේ ඉතිහාසයට වඩා යහපත් කිරීමටත් ඒ වගේම ඉතිහාසයේ සිදු වඩාත්ම භයානක සහ නපුරු දේවල් නැවත සිදු නොවන බවට සහතික කර ගැනීමට අතීතයේ දෙස නැවත එක්වරක් නොව දහස් වාරයක් ආපසු හැරී බැලීම අතිශයින්ම වැදගත් කාරණයක්. ඉතින් මම ඔබට පෙන්වන්නට යන්නේ දෙවන ලෝක යුද්ධයේ ඔබට දැක්කත් ඇදහිය නොහැකි සහ සිතුවිලි ජනිත කරන ඡායාරූප 14ක් පිළිබඳව. ඉතින් අපි වැඩිදුර විස්තර මේ වීඩියෝ කිස්රට ගිහින් අනිවාර්යයෙන්ම කතා කරමු. එහෙනම් රැඳෙන්න මහා සමග මේ වීඩියෝ එකේ අවසාන තප්පරයත් එක්. අංක 1 දෙවන ප්‍රහාරය. හිරෝෂිමාවට පරමාණුක බෝම්බ හෙලීමෙන් දින 3කට පසු තවත් පරමාණුක බෝම්බයක් ෆැට් මෑන් යන අන්වර්ථ නාමයෙන් නාගසාකි නගරයට එල්ල කරනවා. ෆැට් මෑන් වඩාත්ම බලවත් පරමාණුක බෝම්බයක් වුවත් නාගසාකි නගරය තුළ බොහෝ කඳු බැවුම් සහ පටු නිම්න තිබුණු නිසාවෙන් ප්‍රහාරයෙන් සිදු වූ හානි හිරෝෂිමාවට වඩා අඩු වූ බවක් දක්නට ලැබුණා. බොහෝ විද්වතුන් පවසන්නේ පළමු පරමාණු බෝම්බ ප්‍රහාරය යම් ආකාරයකට යුක්ති සහගත එකක් වන බවයි. නමුත් දෙවැනි ප්‍රහාරය තරම් යුක්ති සහගත එකක් නෙමෙයි. දෙවන ප්‍රහාරය එල්ල වූ නාගසාකි නගරයේ ස්වභාවික පිහිටීම යම් දුරකට මේ විනාශය අඩු කිරීමට උපකාරී වුණා. නමුත් සිදු වූ ජීවිත හානි අපිට කිසිලෙසකින්වත් සංසන්දනය කරන්නට බෑ. කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරය මානව ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී එනම් දෙවන ලෝක යුද්ධ නිල වශයෙන් අවසන් වීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් බව කිව යුතුමයි. අංක 2 විනාශය. ජපානයේ වෙත පරමාණුක බෝම්බ හෙලීමෙන් පසු හිරෝෂිමා නගරයේ වර්ග කිලෝමීටර් 12.2ක් පමණ විනාශ වී තිබුණු අතර නමුත් ඔබ දන්නවද මේ ගොඩනැගිලි නැවත පිළිසකර කළ නොහැකි ආකාරයට තමයි සුම්බුන් බවට පත්ව තිබුණේ. ප්‍රහාරයේ දරුණුකම ගැන කතා කරොත් ජපානය තුළ එකම ගිනි ගැනීමක් අමුසොහොනක් කිව්වොත් නිවැරදි. මේ ප්‍රහාර නිසා ජපානයේ බොහෝ නිවාස එක නිමේෂයකින් අළු වී ගියා කිව්වොත් කිසිම වැරැද්දක් නැහැ. අංක 3 අවසන් ක්‍රීඩාව. මම ඔබට කලිනුත් මේ කාරණය ගැන කිව්වා. දෙවන ලෝක යුද්ධය විවිධ ආකාරවලින් කිව නොහැකි විනාශයන් ගෙනාවත් 1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමාවට හෙළන ලද පරමාණු බෝම්බයේ කුඩා පිරිමි ළමයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ විනාශය වඩාත්ම දරුණු එකක් වුණා. එක්සත් ජනපද නිලධාරීන් මේ බෝම්බය භාවිතා කරනවාද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කොට තිබුණා. ඔවුන් අවසානයේ තීරණය කළේ ඒ අත්‍යවශ්‍ය නපුරක් ලෙස මෙන්ම එවැනි විනාශකාරී ආයුධයක් Taman අත්හැරියොතින් ජපන් ජාතිකින් අන්තිම විනිසා දක්වා සටන් කිරීම දිගටම කරගෙන යන ඇති බවටත් අවසානයේ තවත් මරණයට හා විනාශයට හේතු වන දේවල් සිදුවනු ඇති බවයි. අපි මේ ආයුධය භාවිතා කරනවා නැතිනම් ජපන්නු කිසි දිනක දෙවන ලෝක යුද්ධය අවසන් කරන්නට ඉඩ දෙන්නේ නැහැ. එක්සත් ජනපදයේ සරල නිදහසට කරුණ තමයි මේ. අංක 4 අධිෂ්ඨානශීලී භාවය. මෙම සංකේතාත්මක ඡායාරූපය තුලින් නිරූපණය වන්නේ මහ පුදුමාකාර දෙයක්. බ්‍රිතාන්‍ය යුද සිරකරුවෙකු වන හොරේස් ග්‍රීස්ලි නාසි හමුදාවේ ඉහළම චරිතයක් වන හෙන්රිච් හිම්ලර් දෙස බලා සිටින ආකාරයයි මේ. ජර්මනි යටතේ ක්‍රියාත්මක වූ බොහෝ ජර්මානු යුද සිරකඳුරු වලින් එකක් හෙන්රිච් හිම්ලර් සංචාරය කරන අතරතුරදී තමයි මේ පින්තූරය ගෙන තිබෙන්නේ. හිම්ලර් කියන්නේ හිටපු භයානක නාසි SS ප්‍රබලතම නායකයෙක්. ඒ වගේම මිලියන ගණනක් මිනිසුන් ක්‍රමානුකූලව ඝාතනය කළ ගාල් කඳවුරු වල යක්ෂයා වන්නේද මොහුයි. අංක 5 අමුතු සුන්දරත්වය. ඕනෑම ආකාරයක බෝම්බ ප්‍රහාරවලදී නගරයක් අඳුරුභාවයෙන් දිස්වීම අසාමාන්‍ය දෙයක් නොවේ. මෙහිදී අදාළ රටේ හමුදා පාලනය නියෝග කරනවා සියලු නිවැසියන්ට අඳුරේ සිටීමට. ඇයි එහෙම කරන්නේ? න්‍යායාත්මකව සතුරු ගුවන් යානාවලට ඉලක්ක සොයා ගැනීම මේ නිසා දුෂ්කර කටයුත්තක් වෙනවා. මේ ඔබට පෙනෙන්නේ ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියස් නගරයට ඉහළ අහසේ පියාසර කරන සතුරු ගුවන් යානාවලට ගුවන් යානා නාශක පද්ධති මගින් වෙඩි තබන විට සම්පූර්ණයෙන්ම ඉහළ අහස ආලෝකමත් වන ආකාරයයි. අංක 6 පෙනෙන දෙම නෙමෙයි වෙන්නේ. මෙම ඡායාරූපය තුලින් ජර්මානු රයිෆල් හමුදා කණ්ඩයකට මුහුණලා සිටින ජෝර්ජස් බ්ලයින් නම් පුද්ගලයා මරණයට පත් කිරීමට ආසන්න බවක් පෙනුනත් ඒ සියල්ලම බොරුවක්. ජර්මානු හමුදාව මේ උත්සාහ කරන්නේ ප්‍රංශ ප්‍රතිරෝධක ව්‍යාපාරයේ සමාජිකයෙකු වන බ්ලයින්ව බය බිරාන්ත කොට තොරතුරු ලබා ගැනීමට පමණයි. ජර්මානුවන්ට තොරතුරු හෙළිකිරීම බ්ලයින් ප්‍රතික්ෂේප කළ විට අවසානයේදී හමුදා සෙබළු සේතුවක් පහත් කරනවා. ඔවුන් ඒ වෙනුවට ඔහුව ගාල් කඳවුරකට යවන අතර එහිදී ඔහු ඉතාමත් ඉක්මනින්ම මිය ගිය බවට වාර්තා වේ. අංක 7 අනුකම්පාව. යුද්ධය යනු අපායක්. යුද්ධය කරුණාවන්ත සහ ප්‍රේමණීය මිනිසුන් නපුරු රාක්ෂීන් බවට වෙනස් කරන්නේ දැඩි වේගයකින්. නාසි හමුදාව යක්ෂයින්ගේ හමුදාවක් ලෙසින් හැඳින්වුවත් අමතක කරන්නට එපා ඔවුනුත් මිනිසුන් බව. කෙසේ වෙතත් සමහර විට මනුෂ්‍යත්වය ජය ගන්නවා. මෙම ජර්මානු සොල්දාදුවා කුසගින්නෙන් පෙළෙන රුසියානු යුදසිරකරුවෙකුට සහ ඇගේ දියණියට තම ආහාර සලාකින් කොටසක් ලබා දෙන ආකාරයයි මේ.
අංක 8 ජපානයට රොළ පහර 1942 ජූනි 3 වෙනිදා සිට ජූනි 7 වෙනිදා දක්වා ජපන් ජාතිකින් පර්ල් වරායේ ඇමරිකානු බලයන් විනාශ කර මාස 6කට පසුව එක්සත් ජනපදයේ පැසිෆික් සාගරයේදී ජපානයට එරෙහිව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය නිසා ගුවන් යානා ප්‍රවාහන නෞකා 4ක්, බර ක්‍රූසර් නෞකාවක් සහ ජපන් ගුවන් යානා 248ක් විනාශ වුණා. මෙහිම අතරතුර ජපන් ජාතිකින් 3057ක් පමණ මිය ගිය අතර ඒ වගේම ප්‍රතිප්‍රහාර මගින් ඇමරිකානුවන් 307ක් පමණ මරණයට පත් වෙනවා. අංක 9 බලාපොරොත්තු නොවූ වලක් දෙවන ලෝක යුද්ධ සමයේදී සිදු වූ බෝම්බ ප්‍රහාර බොහෝමයක අවිචාරව ස්වභාවය නිසා සිදු වූ බරපතල ගණයේ අපරාධයක් තමයි මේ. සතුරු ප්‍රහාරයක් හේතුවෙන් මෙම ලන්ඩන් බස් රථයේ සිටි මගින් Taman ගමන්ගත් බස් රථයේ සමගින්ම බෝම්බ දාන වී තිබෙන අයුරු තමයි මේ. අංක 10 නවාතැන් සොයමින් බෝම්බ ප්‍රහාරවලදී බොහෝ පාසල් සිසුන් කරන්නේ මේසයට සැඟවී සිටීමයි. නමුත් වැඩිහිටියන්ට එසේ කරන්නට බැහැ. මේ ඔබට පෙනෙන්නේ වැඩිහිටියන් බේරා ගැනීම සඳහා ළඟම ඇති භූගත නල ස්ථානයට පලා යාමට සිදු අවස්ථාවක්. මේ සැඟව සිටින්නේ ලන්ඩන් වැසියන් ඒ ජර්මන් ගුවන් ප්‍රහාරයකින් බේරී සිටීමටයි. අංක 11 නිරන්තර බිය නිමක් නැති බෝම්බ ප්‍රහාර හේතුවෙන් දෙවන ලෝක යුද්ධයේදී බොහෝ රටවල නගර සුම්බුන් බවට පරිවර්තන වෙමින් තිබුණා. ගොඩක් සිවිල් මිනිස්සු සිටියේ මරණයට බියෙන්. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ගුවන් ප්‍රහාරක අභ්‍යාසයක් අතරතුර බ්‍රිතාන්‍ය පාසල් දරුවන් මේසයට සැඟවී සිටින ආකාරයයි. අංක 12 පහසු මාර්ගයක්. ඇත්ත වශයෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේදී සිදු වූ මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදු වූයේ සටන් මැදයේ හෝ ගාල් කඳවුරවල වුවද මරණය කරා යාමට වෙනත් ක්‍රමද තිබී තිබුණා. මිත්‍ර පාක්ෂිකයන් ජයග්‍රහණය කරන බව පැහැදිලි වූ විට අර්නස්ට් ලිසෝ ඉහත පින්තූරයේ වැන්නවුන් එනම් බොහෝ ජර්මානු පරිපාලක බලධාරීන් යුද්ධයේදී සිදු කළ අපරාධ සඳහා මිත්‍ර පාක්ෂිකයන් අතින් මැරුම් කෑමට වඩා සීදිවි නසා ගැනීම තෝරා ගන්නවා. අංක 13 මනුෂ්‍යත්වයේ බැල්ම. ඉතිහාසයේ අඳුරතුම පැයවලදී පවා මනුෂ්‍යත්වයේ දීප්තිය දක්නට ලැබුණා. යුද්ධයේ බොහෝ සිරකරුවන්ට සහ තුවාල ලැබුවන්ට දරුණු ලෙස සලකුණු ලැබුවද හෝ මී යාමට ඉඩ හැරියද සමහරුන්ට ඔවුන්ගේ සතුරන් අතින් දෙවන අවස්ථාවක් පවා ලැබී තිබුණා. මින් ඔබට පෙනෙන්නේ සයිපාන් නම් සටනින් පසු ඇමරිකානු සොල්දාදුවෙකු කුඩා ලඳුරුවෙකු ආරක්ෂිතව රැගෙන යන ආකාරයයි. අංක 14 සිරකරුවන් ඉලක්කයන් ලෙස දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර යුද සිරකරුවන්ට අයිති ආකාරයෙන් සැලකීම තහනම් කරන ජාත්‍යන්තර නීති කිහිපයක් නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් යුද්ධය ආරම්භ වුණු පසු මෙම නීති බොහෝ විට ගණන් ගත්තේ නැහැ. මෙහිදී ඔබට මේ ඡායාරූපයෙන් නිරූපණය වන්නේ සික් සිරකරුවන් තම ජපන් වහලුන් අතින් අකල් මරණයක් අපේක්ෂා කරන ආකාරයක්. බොහෝ ඉතිහාසඥයින් අදටත් එකඟ වන්නේ ජපන් ජාතිකයන් යනු නරකම වැරදිකරුවන් බවයි. ඉතින් මම ඔබ සමග මේ වීඩියෝ එකෙන් කතා කරේ දෙවන ලෝක යුද්ධ සමයේදී ඔබ දැක්කත් ඇදහිය නොහැකි ආකාරයේ ඡායාරූප 14ක් පිළිබඳවයි. ඉතින් මම අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම යුද්ධමය ත්‍රාසජනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපිට දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් මේ වගේම අපිට දන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට සමු ගන්නවා ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.